සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඔබටත් ආර්ථික ප්‍රශ්න වැඩිද? කෙතරම් මුදල් ලිපයුවත් ඉතිරියක් නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලා අවසානයේ වෙනකල් නැරඹුවොත් ඔබට හිතා ගන්න බැරි ප්‍රතිඵලයක් ලබා ගන්න මේ වීඩියෝ එක ඔබට උපකාරී වෙයි. අද මම කතා කරන්නේ සුදු ලුණු වලින් මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් කෙම් ක්‍රම කිහිපයක් ගැන. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න. සුදු ලුණු කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. කෑම රස කරන්න වගේම අපේ සෞඛ්‍යයටත් මේ සුදු ලුණු ඉතාමත් වැදගත් කියලා ඔයාලා දන්නවා ඇති. ඉතින් ඔයාලා දැනගෙන ඉන්න නෑ මේ සුදු ලුණු අපේ තිබෙන ගැටලු විසඳීමට උපකාරී වෙයි කියලා. මේ සුදු ලුණු වලට තියෙනවා නපුරු ශක්තියින් නැති කිරීමේ ගුණයක්. අපි දැන් බලමු අපේ ගැටලු වලට මේ සුදු ලුණු වලින් කරන්න පුළුවන් කෙම් ක්‍රම මොනවද කියලා. ඔබේ නිවසේ නපුරු බලවේග තියෙනවා නම් සුදු ලුණු බික් 4ක් අරන් නිවසේ කොන් 4 තියන්න. ඒ වගේම ඒ තියෙන සුදු ලුණු සතියකට වරක් ඉවත් කරන්නත් කටයුතු කරන්න. ඉතින් ඔබ මේ ඉවත් කරන සුදු ලුණු 4මං හන්දියකට ගෙනihin දාන්න. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. කොයිතරම් මුදල් ඉපයුවත් ඔබ ළඟ මුදල් රැඳෙන්නේ නැත්නම් ඒකට හොඳම විසඳුමක් තමයි මේ සුදු ලුණු කියලා කියන්නේ. මුලින්ම සුදු ලුණු බික් 2ක් හා කරාබුණටි 2ක් අරගෙන රතු රෙදි කැබැල්ලක ඔතලා ඔබේ බෑගයේ හෝ මුදල් පසුම්බියේ හෝ ඔබ මුදල් ආරක්ෂාවට තබන ස්ථානයේ තබන්න. මෙය සෙනසුරාදා දිනයක කිරීම ඉතාමත් වැදගත්. ඉතින් ඔබ මේ දේ කරොත් ඔබේ ඇති මුදල් අගහිගකම් අඩු වෙලා නිතර ඔබේ යතේ මුදල් රැඳෙන්න පටන් ගන්නවා. මුදල් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. තවත් වැදගත්ම දෙයක් තමයි නිවසේ ඇස්වහ කටවහ දෝෂ තියෙනව නම් මුදල් ප්‍රශ්න වැඩි නම් වෙනදට වඩා මෙන්න මේ 108 වාරයක් ජීවන් කරන ලද දුම් කුඩු වලින් නිවසේ දුම් අල්ලන්න. දවස් 7ක් දුම් අල්ලනකොට ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඔබේ මුදල් ප්‍රශ්න වලට විසඳුම ලැබෙනවා. ඒ වගේම ඔබේ නිවසේ ඇස්වහ කටවහ අඬවැඩියා දෝෂ ඉවත් වෙලා යනවා. ව්‍යාපාර කරන අයට ව්‍යාපාර ස්ථානවල දියුණුවටත් මේක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අවශ්‍යයි ඉන්නවා නම් මේ පහළ නම්බරයකට කතා කරන්න. ඒ වගේම තමයි ඔබේ මුළුතැන් ගෙට ඇතුල් වන ස්ථානයේ උළුවස්ස ඉහළින් සුදු ලුණු බික් 3ක් සමගින් අමු කහ කැබැල්ලක් තබන්න. මේන් ඔබේ ලෙඩ රෝග අඩු වෙලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට උපකාරී වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානයේ කිසිම දියුණුවක් නැත්නම් පාඩු පිට පාඩු සිද්ධ වෙනවා නම් මෙන්න මේ දේ ඔයාලා කරන්න. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. සුදු ලුණු බික් 5ක් හෝ 7ක් ගෙන අමු රෙදි කැබැල්ලක ගැට ගසා ඔබේ ව්‍යාපාරික ස්ථානයට ඇතුල් වෙන තැන ගැට ගසන්න. මෙය නිවැරදිව කරොත් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ වෙනදට වඩා දියුණුවක් දැකිය හැකිය. ඒ වගේම තමයි මම ඔයාලට කියලා දෙන්නම් මේ සුදු ලුණු වලින් මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් තවත් කෙමක් ගැන. මේකට අපිට අවශ්‍ය වෙනවා සුදු ලුණු බික් කිහිපයක් සහ අමු කහ කැබැල්ලක්, ඒ වගේම නොකැඩුණු සහල් ඇට කිහිපයක්. ඉතින් අපි මේ ගන්න සුදු ලුණු බික් කිහිපය සහ කහ කැබැල්ල, නොකැඩුණු සහල් ටික කහපාට රෙදි කැබැල්ලක් අරගෙන ඒකේ ඔතලා ඔබේ මුදල් සේප්පුවේ හෝ මුදල් තබන කාමරයේ තබන්න. ඉතින් මේකට ගන්නේ නොකැඩුණු සහල්. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඔබේ නිවසේ නිතරම අඩදබර ඇති වෙනව නම්, නිතරම පවුලේ සමාජිකයින් අතර හිත් අමනාපකම් ආරවුල් ඇති වෙනව නම් අඟහරුවාදා හෝ සෙනසුරාදා දවසක සුදු ලුණු බික් කිහිපයක් අරගෙන, වියලි මිරිස් කරල් කිහිපයක් අරගෙන, අබෑට කිහිපයක් අරගෙන පුච්චන්න. මේක කරාට පස්සේ ඔබේ නිවසේ තියෙන අසුබ ශක්තියින් ඉවත් වෙලා වෙනදට වඩා නිවසේ සමගිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සුදු ලුණු බික් කිහිපයක් අරගෙන රතු රෙදි කැබැල්ලක ඔතලා ඔබේ නිවසේ උතුරු දිශාවෙන් වල දමන්න. මේන් ඔබේ නිවසට මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ හෝ ඔබේ නිවසේ කවුරුන් හෝ නිතර ලෙඩ වෙනව නම් සුදු ලුණු බික් කිහිපයක් අරගෙන හිස වටේ දක්ෂිනාවර්තව 3 වරක් කරකවලා 4මං හන්දියකට ගෙනihin දාන්න. නැවත හැරිලවත් බලන්න නැතුව ඔබ නැවතත් නිවසට පැමිණෙන්න. ඉතින් මෙන්න මේකෙමත් ඉතාමත් වැදගත් වෙයි ඔයාලට. ඒ වගේම තමයි රැට ඔබට නපුරු හීන පේනව නම් සුදු ලුණු බික් කිහිපයක් කොට්ටේ යටින් තියාගන්න. ඒක ඉතාමත් වැදගත් වෙනවා ඔබට නපුරු හීන පේන කෙනෙක් නම්. හැබැයි පහුවදාට ඒක ඉවත් කරන්නත් අනිවාර්යයෙන්ම ඔයාලා කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් මේ සුදු ලුණු කියන්නේ ඔයාලා හිතුවේ නැති වුණාට
අඳුරු ශක්තියින් නපුරු ශක්තියින් දුරු කරන්න පුළුවන් ඉතාමත් සාර්ථක ඖෂධයක් වගේම ආහාරයට ගන්න කෑම වර්ගයක්. ඉතින් මේ දේවල් ඔයාලා කරලා බැලුවොත් හරියට ඔබට සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ කාරණා අපේ channel එකේ දිගින් දිගටම අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒවත් බැලුවොත් ඔබට ඔබේ ජීවිතේට ඉතාමත් වැදගත් සහ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා. මේ වගේ වටිනා වීඩියෝස් දිගටම නරඹන්න පුළුවන් ඔයාලට අපේ channel එක subscribe කරලා තියාගත්තොත්. ඉතින් එහෙනම් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.